අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් මියගියේ ශ්‍රී ලාංකික පිරිස පමණක් නෙවෙයි කියලා. පාස්කු ප්‍රහාරයෙන් ඇමරිකානු ජාතිකයන් යුරෝපා ජාතිකයනුටත් දිවි අහිමි වුණා. කියවලා තියෙනවද රාජ් පටෙල් කියන්නේ අවුරුදු 20කට වඩා FBI ආයතනයේ සේවය කරපු ඒජන්ට් කෙනෙක්. ඒජන්ට්ස්ලා 33ක කණ්ඩායමක් අරගෙන ලංකාවට ඇවිල්ලා විමර්ශන ඉන්වෙස්ටිගේෂන්ස් කරා දවස් 75ක කාලයක් විතර තිස්සේ. එම FBI වාර්තා පොඩ්ඩක් කියවලා බලන්න. ඒ කියවලා බැලුවම පේනවා මේක මේ එක එක දේශපාලන කණ්ඩායම් කියනවා වගේ වෙන කාවවත් බලයට පත් කරන්න මේ හමුදා බුද්ධ්‍යංශ වලින් කරපු ප්‍රහාර නෙමෙයි ISIS ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් කරපු ප්‍රහාරයක් තමයි මේ පාස්කු විරුදින ප්‍රහාරය කියලා. ඩීෝ නැත්නම් මේ රැඳවුම් නියෝග වාරයේ පසුවන සුරේෂ් සලේ වැනි බුද්ධ්‍යංශ ප්‍රධානී අද අමානුෂික විදිහට රඳවාගෙන විමර්ශන කරනවා. ඒ වගේම මට අහන්න ඕනේ ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධ්‍යංශ වලින් ඇමරිකානු පුරවැසියනුත් ඝාතනය කරා නම් ඇමරිකාව මේ වගේ නිකන් ඉඳ බලාගෙන කියලා. ඒකත් හිතන්න දෙයක්. ඒ වගේම තමයි රටේ කිසිම යුදමය වාතාවරණයක් නැති, කිසිම හදිසියක් නැති අවස්ථාවක උනත් මේ වගේ හදිසි නීතිය දාගෙන ත්‍රස්ත විරෝධී පනත PTA එක යටතේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා අපි මේ දවස්වල දකිනවා. ඉතින් 2008 2009 ඒ යුද්ධයේ දරුණුතම කාලයේ එවකට හිටපු රජයන් වලින් හදිසි නීතිය ක්‍රියාත්මක කරනකොටත් දැන් බලයේ ඉන්න ආණ්ඩු ඒකට පක්ෂව ඡන්ද නොදීපු පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසක් ආවෙත් කොහොමද විධායක බලතලත් අහෝසි කරනවා කියලා. හැබැයි දැන් කොච්චර කාලයක් තිස්සේ හදිසි නීතිය දාලා තියෙනවද මෙච්චර සාමකාමී පරිසරයක් තියෙද්දි රටේ. තව විශේෂ දෙයක්. එදා යුද්ධ සමයේ රටේ ආරක්ෂාවට හදිසි නීතිය දාද්දි ඒකට විරුද්ධ වුණු හදිසි නීතිය අයින් කරේ නැත්නම් ණය දෙන්නේ නැහැ කියලා කොන්දේසි දාපු IMF එක අද කිසිම ප්‍රශ්නයක් නැති රටේ හදිසි නීතිය දමාගෙන රණවිරුවම් දඩයම් කරද්දිත් නිශ්ශබ්දව ඉන්නේ ඇයි? මං කැමති මේ විපක්ෂයෙන් අහන්න ඇයි මේ දෙබිඩි පිළිවෙත ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ, හඬ නගන්නේ නැත්තේ කියලා. මේ නාට්‍ය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මෑතකදී සිදු වුණ ඩොලර් මිලියන 2.5 මුදල් අතුරුදහන් වීම. ඒ මුදල් අතුරුදහන් වෙලා මාස 4ක් විතර යනකම් ඒක හංගගෙන ඉන්න try කරලා ඒක ප්‍රසිද්ධියට පත් වුණාම නොපෙනෙන හැකර්වරයෙක් ඒක කළා කියලා බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරපු මේ පිරිසම තමයි අද සුරේෂ් සලේවත් මෙහෙම අල්ලගෙන ඉන්නේ. ඉතින් මං අහන්න කැමතියි වැරදිකරුවන් සෙවීම පැත්තකට තියලා ආණ්ඩුවට අවශ්‍යව විතරක් කොටු කරන මේ ක්‍රියාවලිය දේශපාලන දඩයමක් කියලා හිතෙන්නෙම නැද්ද කියලා ඔබේ. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉටු වෙන්න ඕනේ. 280කට අධික අපේ රටේ මියගිය පුරවැසියන්ට යුක්තිය ඉටුවන්න ඕනේ. හැබැයි මම ආණ්ඩුවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා වින්දිතයන්ට කළ හැකි ලොකුම ගෞරවය තමයි සැබෑ අපරාධකරුවන්ට දඩුවම් දීම.